මේ ගාන ඉස්සෙල්ලම කියන්නේ අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා y සමානයි 4 ඍණ x වාරයක් x ඍණ 2 කියන ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඒකේ ඔයගලන්ට පේනවා x ඛණ්ඩාංක ඍණ 2 ඉඳන් 4 වෙනකන් වෙනස් වෙනකොට y අගයන් වෙනස් වෙන හැටි ටේබල් එකකට දාලා දීලා තියෙනවා. ඒතර පළවෙනියට ඉස්සෙල්ලම අපෙන් අහන්නේ x සමානයි 1 වනකොට y වල අගය හොයන්න කියලා. අපි ගානට යන් කෙලින්ම මේක ඇත්තටම සරලව ආදේශ කරන්න තියෙන ගානක්. මේක අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ප්‍රස්ථාරයේ සමීකරණය ලියා ගන්න ඕනේ. y සමානයි 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2 මේක අපිට දීලා තියෙනවා. එතකොට අපි x වෙනුවට 1 ආදේශ කරාම මේ ගානේ උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. අපි x වෙනුවට 1 දානවා. එතකොට මෙතන උත්තරේ එන්නේ 4 අඩු කිරීම මේ එකෙන් වැඩි කරා කියන එක තේරුම තමයි වරහන කෙලින්ම දාන්න පුළුවන්. එකෙන් වැඩි වෙනවා කියන වෙනසක් නැති හින්දා 1 අඩු කිරීම 2 කියන උත්තරේ ඍණ 1යි. එතකොට මෙතන ඉන්නේ 4 එකතු කිරීම 1 මේකයගේ ධන 5යි. මෙතනින් පස්සේ අපි ඊළඟ ගානට යන්. ඒතර මම මෙතන පේපර් එකේ තියෙන ගාන හැම පේජ් එකකම උඩට එන විදිහට ටයිප් කරගත්තා නැත්නම් උඩට පල්ලෙහාට යනකොට කරදරයක් වෙන හින්දා මේකෙදි කියන්නේ x අක්ෂය දිගේ y අක්ෂය දිගේ කුඩා බෙදුම් 10කින් ඒකක එකක් නිරූපණය වෙනසේ පරිමාණ යොදා ගනිමින් ප්‍රස්ථාර කඩදාසියක හිත ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න කියලා. ඒතර මෙතන තියෙන්නේ අපි ඉස්සෙල්ලා හදපු ටේබල් එකේ අර අපි හොයාගත්ත ඛණ්ඩාංක මාක් කරන් තින්නේ ප්‍රස්ථාර කඩදාසියක. එතකොට මේ වගේ ඔයගලන් ප්‍රස්ථාරය ඔයගලන්ට ඇද ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම හිතුවා ප්‍රස්ථාර වෙනම අඳින හැටි ගැන කරන්නම් වෙනම වීඩියෝ එකක්. ඔයගලන්ට මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම මෙතනින් එහාට ගාන ගෙනියන්න. ඒතකොට මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳාම ලකුණු දෙන තැන තමයි ඕගොල්ලෝ මේක අක්ෂ වලට ඊතල දාලා තියෙන්න ඕනේ. x අක්ෂයටයි y අක්ෂයටයි ඒකම අක්ෂ නම් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව අක්ෂ කැපෙන තැන බිඳුව කියන එක වැටලා තියෙන්න ඕනේ. දෙපැත්තට ඒගොල්ලෝ කියන විදිහට ඒ x අක්ෂයයන් ටිකයි y අක්ෂයයන් ටිකයි අක්ෂ දෙකේ මාක් කරලා තියෙන්න ඕනේ. ඒතකොට ඊට අමතරව ඔයගොල්ලෝ කරනවා නම් හොඳයි. ප්‍රස්ථාරයේ සමීකරණය මොකක්ද කියලා ලියනවා නම් හොඳයි. 4 ඍණ x වාරයක් x අඩු කිරීම 2. එතකොට මේක වාට සමීකරණය මේකේ ලියන්න පුළුවන් නම් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. අපි ඊළඟ ගානට යන්. අපි දැන් යන් මේකේ තුන්වෙනි ගානට. මේක කියන්නේ y අඩු වන පරිදි r ඍණ 4 අඩුයි y අඩු හෝ සමානයි 1 වන පරිදි ඇති x පරාසය සොයන්න කියලා කියන්නේ. එතකොට මේ x වල පරාසය හොයාගන්න නම් මෙන්න මේ කියන අවශ්‍යතාවයන් දෙකම තෘප්ත වෙන පරිදි x හොයන්න කියලා කියන්නේ. ඒතර මේක අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ y අඩු වෙන පරිදි කියලා කියන්නේ. දැන් y කියන්නේ මොකද්ද? y කියන්නේ අපි මේ ඇඳපු ප්‍රස්ථාරනේ. අපි මේ ඇඳපු y සමානයි අපිට දීලා තිබ්බ 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2කින් ප්‍රස්ථාරය අපි ඇඳේ. එතකොට y කියන එක තමයි මේ රේඛාවනේ මේ ප්‍රස්ථාරය. එතකොට මේ වම් පැත්තේ ඉඳන් ටික මෙහෙම උඩට යනකොට බලන්න x වල අගයට මොකද වෙන්නේ? x කියන එක මේ පැත්තේ ඉඳන් මෙහෙම ටික මෙහෙට එනවා. ඊට පස්සේ රේඛාව එතනින් පස්සේ මෙහෙම පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? x වල අගයට x වල අගය මෙතනින් ටික මේ පැත්තට යනවා. එතකොට ඒකේ තේරුම තමයි මේ ප්‍රස්ථාරේ මෙයා උඩින් ඉඳන් පල්ලෙහාට එනකොට x කියන එක මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යනවා. එතකොට ඒ වගේම බලන්න y වල අගයට මොකද වෙන්නේ කියලා. මේ කොනේදී තියෙන y අගය මෙතන.
මෙතනදි මෙතන වගේ මේක උඩට යන්න මේ y අගේ මෙහෙම උඩ පැත්තට වැඩි වෙනවා. වැඩි වෙලා 5 කියන තැනට ඇවිල්ලා එතනින් පස්සේ මොකද වෙන්නේ? y අගේ ටික අඩු වෙනවා නේ. පේනවද ඔයගලන්ට මේ y වල අගේ එන්න අඩු වෙනවා. එහෙනම් y වල අගේ මේ ප්‍රස්ථාර දිගේ වම් පැත්තේ මෙහෙම වැඩි වෙලා මෙතනට නිකන් වැඩි වෙනවා. එතනින් පස්සේ අඩු වෙනවා. එතකොට මෙතන y අඩු වෙන පරිදි කියන එකෙන් තේරුම තමයි අපිට මේ ගන්න කියන්නේ මේ ප්‍රස්ථාරයෙන් මෙන්න මෙතන තැනින් වම් පැත්ත කියන එක ගන්න නෙමෙයි කියන්නේ අඩු වෙන පැත්ත ගන්න කියන්නේ. එහෙනම් අදාළ වෙන්නේ ප්‍රස්ථාරේ මෙන්න මේ කොටස කියන එක තමයි කියන්නේ. හැබැයි මේ කොටසෙන් විතරක්වත් නෙමෙයි. තවත් අවශ්‍යතාවයක් තියෙනවා සපුරන්න ඕනේ. ඒ මොකද්ද? ඒ තමයි මෙතන දීලා තියෙන එක. එහෙනම් අපි බලමු මේ කියන අවස්ථාවය මොකක්ද කියලා. මෙන්න මේ අඩු වෙන පරිදි එක සහ මෙන්න මේ කියන්නේ අවස්ථාවන් දෙකම තෘප්ත වෙන්න හින්දා මෙන්න මේ කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. අපි කරන්න ඕනේ අපිට දීලා තියෙන අසමානතාවය ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ. ඍණ 4 කුඩායි y කුඩා හෝ සමානයි 1. මේකේ අපි මෙන්න මේකෙන් අපිට පේනවා මේ y කියන පදෙත් එක්ක සම්බන්ධතා දෙකක් තියෙනවා. වම් පැත්තේ තියෙන එක සම්බන්ධතාවයක් y කියන එක ඍණ 4ට වඩා විශාල වෙන්න ඕනේ කියලා. මේ අසමානතාවල ඔයගොල්ලෝ දන්නවා මේ කට ඇරෙන පැත්තගේ වැඩි. ඒතර මෙතනින් කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් කියන්නේ y කියන එක ඍණ 4ට වඩා විශාල වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒතර අනිත් පැත්තෙන් කියනවා හැබැයි y අගය එක කියන අගයට අඩු හෝ සමාන වෙන්න ඕනේ කියලා. එතකොට මේ වගේ ගාණක් හදනකොට අපි කරන්න ඕනේ පියවර තමයි මෙන්න මේ තියෙන අසමානතා අයින් කරලා මේක කොටස් දෙකකට ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි මෙතනින් ඍණ 4 අඩුයි y කියන එක අරගෙන ඒ අසමානතාවයෙන් නැතුව සමානතාවය විතරක් කියන විදිහට ලියා ගන්න ඕනේ. මේ කියන්නේ ඍණ 4 සමානයි y. එහෙම නැත්නම් y සමානයි ඍණ 4 කියන එක අපි අරගන්න ඕනේ මෙන්න මේ පැත්තෙන්. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා මේ තියෙන්නේ මොකද්ද? මෙහිම y සමානයි ඍණ 4 කිව්වොත් xy කණ්ඩාංක පද්ධතිය ඇන්දොත් මේක සරල රේඛාවක් වෙනවා. එතකොට අපි මෙන්න මේ කියන සරල රේඛාව ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕනේ. ඒ වගේම මේකේ අනිත් පැත්තෙනුත් ඒ වගේත් අපි අර වගේම අසමාන ලකුණ අයින් කළා. මේකෙන් අපි ගන්නවා y සමානයි 1 කියන අවස්ථාව ගන්නවා. අපි මෙන්න මේ තියෙන අසමානතා ලකුණ අයින් කරලා තමයි ලියන්නේ. හැම එකෙදි මේකෙදිත් අපි කරේ අසමානතා අයින් කරලා අසමානතා ලකුණ අයින් කරලා සමාන ලකුණ විතරක් කියලා ගත්තා. මේ පැත්තෙත් එහෙමයි කරන්නේ. එතකොට අපිට එතනත් එනවා අර වගේම y සමානයි 1 කියලා එකක් එනවා. ඒතර වදන්නවා මේක xy කණ්ඩාංක තලයේ ඇන්දොත් මේක සරල රේඛාවක් වෙනවා. අන්න ඔය කියන සරල රේඛා දෙක ඉස්සෙල්ලාම අපි ඇඳ ගන්න ඕනේ මේ විදිහේ ගානක් හදනකොට. එතකොට ඔයාලට පේනවා මම මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා නිල් පාට ඉරි දෙකක්. ඒ ඉරි දෙක තමයි ඔන්න ඔය කියන රේඛා දෙක. එතකොට මේ තියෙන්නේ y සමානයි ඍණ 4 කියන රේඛාව. මේ තියෙන්නේ y සමානයි 1 කියන රේඛාව. එතකොට මේ අසමානතා ලකුණ අනුව ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙන එක අනුව මේ y කියන අගය y කියන්නේ මොකද්ද? මේ ප්‍රස්ථාරයේ තියෙන y වල අගය ගැන තමයි ඔය කියන්නේ. එතකොට මෙතන මේ කියන්නේ මොකද්ද? y අගය අපිට මේ කියන අවශ්‍යතාවය තෘප්ත වෙන්න නම් ඔය කියන තැන්වලදී y කියන එක 4ට වඩා වැඩි වෙන්න ඕනලු. මෙතන තියෙන්නේ ඍණ 4ට වඩා අඩු හෝ සමානයි y කියලා නෙමෙයි මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ඍණ 4ට වඩා y විශාලයි කියන එක විතරයි තියෙන්නේ.
ඒ කියන්නේ සමාන අවස්ථාව එන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ y කියන එක කොයි වෙලාවකවත් මෙන්න මේ ඉර මත වෙන්නත් බෑ. මත වුණොත් මේ සමාන වෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා අඩු වෙන්නත් බෑ. ඊට වඩා උඩාගයන් විතරයි වෙන්න පුළුවන් කියලා තමයි ඔය කියන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා හොයාගත්ත මේ ප්‍රස්ථාරේ මෙන්න මේ කෑල්ල විතරයි එන්න ඕනේ කියලා. අසමානතාවය වම් පැත්තෙන් ආව මේ රේඛාවට වඩා උඩාගයක් වෙන්නත් ඕනේ කියලා. ඒතර අසමානතාවය අනිත් පැත්තෙන් ඔයගලන්ට තේරෙයි y කියන එක එක්ක මේකට සමාන වෙන්න ඕනේ එක කියන එකට එහෙම නැත්නම් ඊට වඩා අඩු වගයක් වෙන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන රේඛාවෙන් මෙන්න මේ කෑල්ල අයින් වෙනවා. ඒක එන්නත් බෑ. මෙන්න මේ කෑල්ල එන්නත් බෑ. එහෙනම් මැද කෑල්ල විතරයි අපිට සලකන්න ඕනේ y වල පරාසය වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. එතකොට ඊට අමතරව අපි හොයාගත්ත විදිහට y ඍණ 4ට කවදාවත් සමාන වෙන්න බෑ කියනවා මේ අවස්ථාවේ සපුරා ගන්න. හැබැයි y කියන එක කියන එකට සමාන වෙන්න පුළුවන් කියනවා. එහෙනම් මේ පොයින්ට් එක අපිට එන්නේ නැති වෙන්නත් ඕනේ, මේ පොයින්ට් එක එන්නත් පුළුවන් වෙන්නත් ඕනේ සහ මෙන්න මේ අතර y හැසිරෙන්නත් ඕනේ. අන්න එහෙම වෙන x වල පරාසය කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතනින් මේ පොයින්ට් එක එනවා. මේ පොයින්ට් එක කන්සිඩර් වෙන්න ඕනේ. ඊට අමතරව මෙතනින් පොයින්ට් එකක් එනවා. ඒක කන්සිඩර් නොවෙන්න ඕනේ. ඒ අතර තමයි x පිහිටන්නේ. එහෙනම් අපිට දැන් කෙලිම උත්තරේ ලියන්න පුළුවන්. ඔන්න බලන්න උත්තරේ x කියන එක 3 කියන එකට වඩා විශාල වෙන්නත් ඕනේ, සමාන වෙන්නත් ඕනේ. හැබැයි 4ට වඩා අඩු වෙන්න ඕනේ නේ. මේ කියන 3 කියන්නේ මෙන්න මේ x කන්දාංකයේ 3 කියන එක. ඒකට සමාන වෙන්න ඕනේ. මොකද මේක අපි මාක් කරගත්ත විදිහට. මේ 4 කියන්නේ මෙන්න මෙතන x කන්දාංකයේ 4 කියන ලක්ෂය. ඒක ආවේ මෙන්න මෙතනින් උඩට එන පොයින්ට් එක උඩට ගත්තාම. එහෙනම් ඔන්න ඔහොමයි ඔය ගාන හදන්නේ. මේකට උත්තරේට ඉරි දෙකක් ගන්න. මම හිතනවා පැහැදිලි කියලා. මේ ගාන සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. මේක තව ගොඩාක් වෙලා අරගෙන එක්ස්ප්ලেইন කරන්න කියලා දෙන්න පුළුවන්. මම හිතනවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ඔයගලන්ට පැහැදිලි කියලා. අපි ළඟ ගානට යන්න. මේ ගාන කියන්නේ මොකද්ද? 4 වෙනි ගානේදී දී ඇති ශ්‍රිතය y සමානයි ඍණ වාරයක් x ඍණ p වල සම්පූර්ණකයේ වර්ගයේ ධන q ආකාරයෙන් ලියා ඇතැයි සිතමු. PQ ලක්ෂ්‍ය ප්‍රස්ථාරය මත m ලෙස දක්වන්න කියලා කියන්නේ. ඒතර අපි දන්නවා අපේ ඉස්සෙල්ලා ගාන හදපු දැනුමින් ඔයගලන්ට මතක ඇති 2015 ගාන හදපු දැනුමිනුත් මේ වගේම ගානක් ආවේ. ප්‍රස්ථාරයක් මේ විදිහට ලියන්න පුළුවන් නම් මේ කියන්නේ මේ PQ කියන්නේ උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම. ඒ කියන්නේ මෙන්න මෙතන P, Q කියන්නේ මෙන්න මෙතන උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම. ඒතර අපිට කණ්ඩායම ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන්. අපිට කිව්වොත් ප්‍රස්ථාරයෙන් ලියන්න කියලා කෙලින්ම 1,5 කියලා මේකට උත්තරේ. ඒ කියන්නේ මෙතන මාක් කරා නම් m කියලා 1,5 කියලා මේක තමයි උත්තරේ. ඒතර මේ උත්තරේ මම ප්‍රස්ථාරයෙන් විතරක් ගන්න නැතුව මම ඔයගලන්ට විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ කෙලින්ම මේ ලක්ෂය මාක් කරන්න කියලා. ඒ කියන්නේ ඔයා මේක කෙලින්ම මෙතනට ගිහිල්ලා m කියන්නේ මේ උපරිම ලක්ෂ්‍ය මේක 1,5 කියලා දැම්මනම් ඕක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච උත්තරේ. හැබැයි අපි හිතමු මේක ප්‍රස්ථාරයෙන් කෙලින්ම ගන්න දෙන්නේ නැතුව අපිට විස්තරාත්මක ඕනේ කියලා. මම මේක කරන්නේ වැඩිපුර විදිහට. ඒ කියන්නේ වැඩිපුර තව පොඩ්ඩක් ඕගලන්ට දැනුම වැඩි වෙන්න මම මේ කරන්නේ. මේක බලාපොරොත්තු වෙන්නේ විභාගයේදී. අතන ඒගොල්ලෝ මේ උත්තරේ කෙලින්ම ප්‍රස්ථාරය මාක් කරලා තිබ්බනම් මෙන්න මේ උපරිම ලක්ෂ්‍ය මේ කණ්ඩායම මේක කියලා ලකුණු හම්බුණා. හැබැයි මේ ගාන හදනවා නම් අපි සමීකරණ විසඳලා හදන විදිහට ගියොත් ඒක හදන්නේ මෙන්න මෙහෙමයි. y සමානයි 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2 කියලා අපිට දීලා තියෙනවා. ඒතර මේක සුළු කරොත් අපිට එනවා 4 අඩු කිරීම මම මේක x කියන එක ඇතුළට දාලා ලියනවා. x වාරයක් x කියන්නේ x වර්ගය
x වාරයක් ඍණ 2 කියන්නේ ඍණ 2යි x. එතකොට මෙතන ඔයගලන්ට පේනවා x කියන එක තැන් දෙකක තියෙනවා. එතකොට පූර්ණ වර්ග කියන දැනුම භාවිතා කරලා මේක අපි x කියන එක තැනකට ගේන්න ඕනේ. හේතුව තමයි දැන් මින් අපිට මේ දීලා තියෙන මෙන්න මේ කොටස ගත්තොත් මේකේ x තියෙන්නේ එක තැනක විතරයි නේ. හැබැයි මෙතන x තියෙනවා තැන් දෙකක. එතකොට තැන් දෙකක තියෙන x එක තැනකට ගේන ක්‍රමය තමයි වර්ග පූර්ණය. ඒතර මේ වගේ එකදී පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ කොහොමද? මම මේ හතර එහෙමම ලියලා කරන්න ඕනේ විදිහ තමයි මෙන්න මේක. x වර්ගයේ ඍණ 2x කියන එක අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ තියෙන පළවෙනි පදේ මේ තියෙන x වර්ගය කියන පදෙන් අපි ගන්නවා x කියන එක විතරක්. ඊතුරු ඍණ 2x කියන පදයෙන් x අයින් කරලා ඊතුරු ඉලක්කමෙන් භාගය ගන්නවා. ඒ කියන්නේ ඊතුරු ඍණ 2x කියන පදයෙන් අපි x කියන එක ගන්නෙ නැහැ. x කියන එක ගන්න නැතුව ඊතුරු වෙන ඉලක්කමෙන් භාගය අරගෙන ඒක ලියනවා මේකත් එක්ක. ඒ කියන්නේ ඍණ ලකුණ එහෙම ලියන ඍණ හින්දා දෙකෙන් භාගය කියන්නේ 1යි. ඊට පස්සේ ඒකේ වරහන වහලා සම්පූර්ණ වර්ගයක් විදිහට ලියනවා. ලියලා ඊට පස්සේ කරන්නේ මේ ධන එක කියන එකේ වර්ග කියන වර්ගයේ එන ඉලක්කම අරගෙන ඒක මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරනවා. අපි හිතුව ඍණ 1 කියලා ඍණ 1 වාරයක් ඍණ 1 කියන්නේ ධන 1යි. අපි හිතුව ධන 1 කියලා ධන 1 වාරයක් ධන 1 කියන්නේ ධන 1යි. කොහොම හරි මේ එකේ ඉලක්කම වර්ග කළා එන සංඛ්‍යාව තමයි අඩු කරන්නේ. ඒතර මෙතන අපිට එන්නේ මොකද්ද අපි අඩු කරන්නේ? හැම වෙලේම අඩු කිරීම ලකුණ එන්නේ. මෙතනට එන්නේ මොකද්ද? මෙන්න මේ අන්තිම ඉලක්කමේ, ඒ කියන්නේ මෙන්න මෙතනට ආපු ඉලක්කමේ වර්ගය තමයි අඩු කරන්නේ. එහෙම කරලා වරහන වැහුවනම් හරියි. ඊට පස්සේ අපි මේක තව ටිකක් සුළු කරොත් එහෙම අපිට දැන් මේකේ ගත්තොත් අපිට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? y සමානයි අපිට මෙතන මේ පූර්ණ වර්ග පදේ ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඍණ x අඩු කිරීම p වල වර්ගයේ විදිහට එන්න ඕනේනේ. ඒතර අපි දැන් පූර්ණ වර්ග පදයක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා ලියමු. ඒතර එහෙම ලියන්න නම් මේක වරහන සුළු කරගන්න ඕනේ. ඒතර අපි මේක ලියනවා 4 අඩු කිරීම x අඩු කිරීම එකේ සම්පූර්ණ වර්ගය කියලා. ලියලා මේ ඍණ වාරයක් ඍණ කියන්නේ ධන 1යි කියලා ලියනවා. මොකද එකේ වර්ගය 1 හින්දා. ඊට පස්සේ මෙන්න මෙතන දැන් අපෙන් අහන විදිහට ලියන්න ඕන හින්දා මම මේකේ මෙන්න මේ පදේ ඉස්සරහට ගේනවා. මම මේක ලියනවා ඍණ වාරයක් x ඍණ එකේ සම්පූර්ණකයේ වර්ගය ධන 4 ධන 1 කියලා. මේ ආවේ මෙන්න මේ ඉස්සරහම තිබ්බ 4 ඉලක්ක මම මේ අන්තිම ඉලක්කම ලියපු එක තමයි මේ ඊළඟ පෙළෙන් කරේ මෙතනදි කරේ. ඒතර මේක ලියන්න පුළුවන් ඍණ වාරයක් x අඩු කිරීම එකේ සම්පූර්ණකයේ වර්ගය එකතු කිරීම 5 කියලා. හරිනේ. එතකොට මේක අපිට ලියන්න පුළුවන් y සමානයි ඍණ වාරයක් x අඩු කිරීම p වල සම්පූර්ණකයේ වර්ගය ධන q ආකාරය කියලා ලියන්න පුළුවන්. එහෙම වෙන්න නම් මෙහි p කියන එක මොකද්ද වෙන්න ඕනේ? p කියන එක 1ට සමාන වෙන්න ඕනේ. q කියන එක 5ට සමාන වෙන්න ඕනේ. එහෙනම් m කියන ලක්ෂය ඛණ්ඩාංකය දීලා තියෙන්නේ මොකද්ද? m කියන ලක්ෂය p, q කියලානේ කියන්නේ. ඒතර අපිට ලියන්න පුළුවන් m කියන එක එතකොට එනවා p, q කියන එක මේ කියන්නේ 1,5 කියලා අපිට ලියන්න පුළුවන්. අපි මෙන්න මේ ඛණ්ඩාංක ගිහිලා අපි ආදේශ කරොත් ප්‍රස්ථාරය උඩ මාක් කරාම ඒක හරි ලකුණු අපිට ගන්න පුළුවන්. මේක අපි මේ කරේ මෙතනදී අපි මේ කරේ තනිකරම සමීකරණය විසඳලා කොහොමද මේ PQ හොයාගත්තේ කියන එක. හැබැයි ඔයගලන්ට විභාගෙද බලාපොරොත්තුනේ කෙලින්ම මෙහෙම ලිව්වොත් PQ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. තමයි උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක. ඒතර ඒ ඛණ්ඩාංක එන්නේ කොහොමද?
1 කියන ඛණ්ඩාංකය සහ මේ පැත්තෙන් 5 කියන ඛණ්ඩාංකය 1.5 අපි හැම වෙලෙම ඛණ්ඩාංකයක් ලියනකොට අපි දන්නවට මතක ඇති ඛණ්ඩාංකයක් අපි ලියන්නේ හැම වෙලෙම x, y විදිහට. ඒ කියන්නේ x ඛණ්ඩාංකය තමයි ඉස්සෙල්ලා ලියන්නේ. කමා ලකුණ දාන්න ඕනේ y ඛණ්ඩාංකය පස්සේ ලියන්න ඕනේ. මේක ඛණ්ඩාංකයක් හින්දා අනිවාර්යයෙන්ම මේ වරහන දාන්න ඕනේ. මම හිතනවා මේ ගාන හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ කොටසට. මෙතන මේ පස්වෙනි ගානෙන් කියන්නේ කියන්නේ අපි මේ හදපු ගණන් වල අන්තිම කොටස දැන් කරන්නේ අන්තිම ගාන. මෙතන කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ගයේ ඍණ 2x සමානයි 4 වන පරිදි ඇති x ධනාගය x වල ධනාගය පළමු දශම ස්ථානයට සොයන්න කියනවා. එතකොට අපි දැන් මෙන්න මේ කියන්නේ මොකද්ද කියලා අපි බලන්න ඕනේ. දැන් අපිට දුන්න ගාන ගත්තොත් අපිට දුන්නේ මොකද්ද? y සමානයි 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2 කියන එක තමයි අපිට දුන්නේ. හැබැයි මේ තියෙන්නේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කතා දෙකක් තියෙන. මේ කතාව එකක්, මේ කතාව එකක්. මේක තමයි දුන්නේ, මෙහෙම එකක් දීලා නැහැ. ඒතර වාට මේ ගාන හදා ගන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ දන්න එක හරහා නොදන්න එකට යන්න ඕනේ. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේ වගේම ගානක් අපි ඉස්සෙල්ලත් කරා. අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ දන්න දෙයින් නොදන්න දෙයට අපි යන්නේ. අපි ඒතර කරන්නේ y සමානයි 4 අඩු කිරීම x වාරයක් x අඩු කිරීම 2 කියන එක තමයි අපිට දීලා තියෙන ප්‍රස්ථාරය. අපි මේක සුළු කරලා ලියුවොත් 4 අඩු කිරීම x වාරයක් x වර්ගය ඍණ x වැඩි කිරීම ඍණ 2 කියන්නේ ධන 2x කියන එක අපිට ගන්න පුළුවන්. ඒතර මේ ගානේ කියපු එකත් එක්ක මේ තියෙන එක ගත්තොත් ඒක මේකද කියලා බලන්න ඕනේ. මේකෙදි ගත්තොත් අපි මේක පොඩ්ඩක් සුළු කරොත් ඔයාලට පේනවා මේ තියෙන්නේ මොකද්ද? මේ 4 මේ පැත්තට අරගෙන ලිව්වොත් මේ තියෙන්නේ x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව කියන එක තමයි ඔය තියෙන්නේ නේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න මෙහෙම වන පරිදි ඇති x ධනාගය පළමු දශම ස්ථාන ලියන්න කියලා කියන්නේ. ඒතර අපිට මේ ආපු ප්‍රස්ථාරයෙන් ගත්තොත් අපි මේක ඉස්සෙල්ලා x වර්ගයෙන් විදිහට ලිව්වොත් මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ ඍණ x වර්ගය ඉස්සෙල්ලා ලිව්වොත් ඍණ x වර්ගය ධන 2x ධන 4 තමයි මේක තියෙන්නේ. මේකයි ගත්තාම අපිට පේනවා මේ x වර්ගයේ තියෙන්නේ පල්ලෙහකේ තියෙන්නේ ඍණ x වර්ගය උඩ තියෙන්නේ ධන x වර්ගය නේ. යට එකේ තියෙන්නේ ධන 2x උඩ එකේ තියෙන්නේ ඍණ 2x. යට එකේ තියෙන්නේ ධන 4 උඩ තියෙන්නේ ඍණ 4. ඒ කියන්නේ මේ හැම සංඛ්‍යාවම ඍණෙන් වැඩි වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි බලමු මේක එළියට ගත්තොත් ඍණ එළියට අරගෙන ඍණ x වර්ගය ඍණ 2x ඍණ 4 කියලා. එතකොට මේක අපිට පේනවා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මේක බලන්න උඩ x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුවයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ අගය තමයි ඔය බිඳුවයි කියන්නේ නේ. එහෙමනම් අපි ඒක ආදේශ කරොත් අපිට එනවා මෙතන ඍණ අපි x වර්ගය ඍණ 2x ඍණ 1 වෙනකොට බිඳුව ආදේශ කරාම මෙතන එනවා y සමානයි බිඳුව කියලා. එතකොට මේ y සමානයි බිඳුව කියන එක මෙතන එනවා කියන එකේ තේරුම තමයි මෙන්න මේ කියන අවශ්‍යතාවය තෘප්ත වෙන්න නම් y කියන එක බිඳුව වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ y බිඳුව වෙන x වල ධනාගය තමයි ඔය අහන්නේ නේද? තේරෙනවද? එතකොට මෙතන මේ y යගේ බිඳුව වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවනේ. මෙතනදිත් y යගේ බිඳුවයි. මෙතනදිත් y යගේ බිඳුවයි. මොකද x අක්ෂය උඩදී y යගේ බිඳුවයි. ඒතර ඒගොල්ලෝ අහන්නේ අපෙන් x ධනාගය විතරයි. ඒක පළමුව දශම ස්ථානෙට අහන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ ඍණ උත්තරේ නෙමෙයි එන්න ඕනේ මේ පැත්තේ තියෙන ධන x වල උත්තරේ තමයි එන්න ඕනේ. එහෙනම් මේ උත්තරේ මොකක්ද කියලා බැලුවොත් අපිට පේන ප්‍රස්ථාරය ඇඳපු එකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන අගය
3.2 කියලා. ඉතින් මම හිතනවා තුවල පුතාලා ප්‍රස්තාරයෙන්ද ඔයගොල්ලන්ටත් මේ යගේ ඒවි. එතකොට ඕක තමයි උත්තරේ. දැන් අපි ලස්සනට උත්තරේ ලියන්න තියෙන්නේ. එතකොට උත්තරේ ලියන්නේ කොහොමද? x හි ධනාගය සමානයි 3.2 කියලා ලියලා උත්තර තීර දෙකක් ගැහුවා නම් ගාන හදලා ඉවරයි. එතකොට මේ ගානත් එක්ක 2016 ප්‍රශ්න පත්‍රයට අදාළ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ මුලින්ම නරමුවා නම් ඔයගොල්ලන්ට දැනුණා නම් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අලුත් දේවල් යම් ප්‍රමාණයක් ගත්තා කියලා තමන්ට ජීවිතේට ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මේ channel එක දිගටම පවතින එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න එක හොඳයි කියලා හිතෙනවා නම් මේ channel එක subscribe කරන්න. ඒක එක්කම bell අකුණ click කරන්න. එතකොට අපේ අලුතෙන් එන videos ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ යාළුවෝ හිත මිත්‍රයෝ ඇති මේ වගේ වීඩියෝ එකක් බැලුවොත් හොඳයි කියලා හිතන. ඒගොල්ලන්ට මේක share කරන්න. ඒක ඔයගොල්ලන්ටත් පිනක් සිද්ධ වෙනවා. ඒකම ඔයගේ යාළුවන්ටත් යහපතක් සිද්ධ වෙනවා. ඉතින් හැමෝම අපි මේ කරන සත්කාරය තුළින් යම්කිසි ඵලයක් ප්‍රයෝජනයක් ලබනවා නම් ඒක තමයි අපේ තියෙන එකම බලාපොරොත්තුව. ඉතින් මේ channel එකත් එක්ක අපි ඉස්සරහට 2017 පාස් පේපර් එක ඩිස්කෂන් එක අපි ගේන්නම්. ඒ නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.